ආයිබෝන් යාළුවනේ විජේසිංහ ඉලෙක්ට්‍රොනික එක එකතු වෙලා ඉන්න සියලු දෙනාටම අද මම ඔයාලට ගෙනාවා මේ බොක්ස් එකක් කොහොමද හැදෙන්නේ අපි කොහොමද බොක්ස් එකක් ගුණාත්මක භාවයෙන් කියන්නේ හොඳ මට්ටමින් බොක්ස් එකක් හදාගන්නේ කියලා මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඒකම මේ මගේ වීඩියෝ එක බලලා subscribe කරලා කමෙන්ට් කරන යාළුවන් වෙනුවෙන් මේ Shure 2100 mic එක මම දෙනවා 30 වෙනිදා දිනුමක් ඇදලා දෙනවා මෙන්න මේ mic එක මාව subscribe කරලා මේ channel මේ වීඩියෝ එක යටින් comment එකක් දාන ඔයාලා වෙනුවෙන් මෙන්න මේ Shure P2100 mic එක tag දෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට පේනවා ඇති මේ box වල screw nut දාලා මේ ලෑලි අතර නියම විදිහට හුද්දට finishing එක වැදිලා හැමතැනටම නට් වැදිලා මේ පේනවා ඇති. ඒතකොට මේ ලෑලි යාකරණේ වයින්දන් කරන්නේ මම Epipix ගම් එක දාලා. ගොඩක් කට්ටිය මේ බොක්ස් වර්ග හදන්නේ කිරි ගම්. ඒ කියන්නේ බයින්ඩින් ගම් දාලා තමයි මේ බොක්ස් වල ගොඩාක් ලෑලි හාකරණේවා කරන්නේ. එතකොට මේ තියෙන යාළුවනේ අඟල් 18 W-bin ජෝඩුවක්. මේ දෙක ඇවිල්ලා පොළොන්නරුවට යන අඟල් 18 W-bin බොක්ස් දෙක. වලට පේන ඇති මේකෙත් ස්ක්‍රූ නට් දාලා තියෙනවා. ඔය හැම තැනටම ස්ක්‍රූ නට් දාලා තියෙන්නේ අඟල් 2 ස්ක්‍රූ නට් දාලා තියෙන්නේ. එතකොට මේකේ පේනවා මේකේ හැම ලෑල්ලක්ම යා කරලා තියෙන්නේ Epipix ගම් එක දාලා. මොකද හේතුව මේ Epipix දාපුවාම මේ ලෑලි දෙක අතර ගොඩක් ශක්තිමත්ව මේ ලෑලි දෙක අතර සම්බන්ධය සිදු වෙනවා. දැන් ඔයාලා බොක්ස් එකක් ගන්නකොට අනිවාර්යෙන් මෙන්න මේ දේවල් ගැන බලන්න අහන්න. ඒතකොට ඔයාලට ගන්න එක්කෙනාකින් හොඳ බොක්ස් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මොකද මේ විදිහට හදනකොට ගොඩක් කාලය යනවා. මේ විදිහට බොක්ස් දෙකක් නිර්මාණය කරගන්නකොට. මොකද Epipix ගම් එක ගෑවට පස්සේ වේලෙන්න තියන්න ඕනේ. එතකොට මේ නට් එක ගහන්නත් ඕනේ. මේ ලෑලි දෙක Epipix දාලා සම්බන්ධ කරාට පස්සේ අන්න ඒ වෙලේ තමයි මේ නට් එක ගහලා මේ ස්ක්‍රූ නට් ගහලා මේ ලෑලි සම්බන්ධ කරගන්න. ඒතර තමයි මේ ලෑලි අතර හොඳට මේ Epipix ගම් එක හොඳට එහා මෙහා ගිහිල්ලා ශක්තිමත්ව මේ බොක්ස් දෙක නිර්මාණය වෙන්නේ. ඒතකොට මේකෙන් මේ විදිහට හදපුවාම මේ බොක්ස් වල කල් පැවැත්ම වැඩි. අනික මේ ලෑලි ගත්තාම ගොඩාක් කට්ටිය ලෑලි ගන්න මේ ලෑලි වල ගොඩාක් කුස්තුර. ඒ කියන්නේ හිඩස් තියෙනවා. මේ ලෑලි දෙක අතර ගොඩාක් කුස්තුර තියෙනවා. දැන් මේවා විල සාමාන්‍ය හොඳ මට්ටමේ ලෑලි. ඒතකොට මේ වගේ බොක්ස් එකකින් ගත්තාම ඔයාලට ස්පීකර් දාලා කම්ප්ලීට් වුණාට පස්සේ බෑක්ලෝ විජේසිංහ ඉලෙක්ට්‍රොනික එක එකතුලා ඉන්න ඔයාලට මම ඔයාලට ගෙනාවේ මේ බොක්ස් එකක් අපි කොහොමද හොඳ මට්ටමින් ගුණාත්මක භාවයෙන් මේ බොක්ස් එකක් නිර්මාණය කරගන්නේ. ඒකත් එක්කම මම ඔයාලට පෙන්නනවා ඊළඟ වීඩියෝ එකේදී මේ බොක්ස් වලට අපි කොහොමද Epipix එකෙන් කැටප්ලේන්ට් එක හදලා ගහන ක්‍රමය. එතකොට මේ කැටප්ලේන්ට් එක හදලා ගහන ක්‍රම ගොඩක් කට්ටිය එක ක්‍රම තමයි භාවිතා කරන්නේ. එතකොට මේක එක ක්‍රමයක් තමයි මේක උඩින් ප්ලේන්ට් එක ගහලා තින්ත ගහලා Epipix ගම් එකෙන් ඉහළ දාන එක. ඊපස්සේ තව ක්‍රමයක් තමයි සම්පූර්ණයෙන්ම මේ බොක්ස් එකට Epipix වලින්ම Epipix දෙක කලවම් කරලා ඒකට තවත් අමුද්‍රව්‍ය කලවම් කරලා මේ බොක්ස් එකට ගහන ක්‍රමය. හැබැයි ඒක තමයි මේ බොක්ස් එකට ගහන්න පුළුවන් හොඳම ප්ලේන්ට් එක. ඒතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මේ බොක්ස් එකක් වැස්සට තෙමෙනවා. තෙමෙන අවස්ථාවේදී මේ බොක්ස් එකට වෙන්න තියෙන හානිය අවම කරගන්න තමයි අපි බලන්නේ. ඊට පස්සේ මේ බොක්ස් අපි තියන්නේ අවුවේ. ඒතකොට අවුවෙන් වෙන හානියත් මේ බොක්ස් එකට අඩු කරගන්න තමයි අපි හොඳ ප්ලේන්ට් එකක් මේකට ගහන්නේ. එතකොට ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්න මම ඔයාලට පැහැදිලිව කියලා දෙනවා මේ බොක්ස් එකකට කොහොමද කැටප්ලේන්ට් එක ගහන්නේ. ඊට පස්සේ බොක්ස් එක හොඳට නිර්මාණය කරගන්නේ කොහොමද කියලා.